වාසනාව ළඟට ගෙන්න ගන්න ඕනේ. මේකට මොකක්ද ඒකදී අපි කිව්වේ බඩ කියලානේ. බඩ කිව්වා, හැමිනෙන සිප්පි කට්ට කිව්වා. කියවු නැති දෙයක් නෑ ඔකට ඉතින්. අපිට ප්‍රසිද්ධිය කියන්න බැරි දේවලුත් කිව්වා ඉතින්. මම දිල්හානි ඒකනායක. මම මේ චිත්‍රපටියේ සිසිකා ෆර්නෑන්ඩස් කියන චරිතය රඟපාන්නේ. මම අෂාන් ඩයස් වාලම්පුරි හෙවත් හීන හතාමාරක් චිත්‍රපටියේ මම කරන්නේ ආන්ජලෝ කියන චරිතය. ආන්ජලෝ නොහොත් දික්කොය ෆිනෑන්ස්, නොහොත් දික්කොය මල්ලි. අම්මෝ අවුරුදු කීයක්ද ඇත්තටම වැඩේ පටන් අනේ මන් දන්නේ මට ලකා කතා කරේ මම හිතන්නේ අවුරුදු කොවිඩ් වලටත් ඉස්සෙල්ලාද කොහෙද අපි ෂූට් කරේ 2019 නේ. ඒ ඕගොල්ලෝනේ. ඔව්. මං ඊට පස්සේ අවුරුදු දෙකකටත් පස්සේ මං ආවුනේ. වුනේ. මං තමයි ලොකුම කට්ට කෑවේ. කියලා ඔයා හිතනවා. ඔව්. නෑ මම ෂූටින් වල නෙමෙයි. ඇඟවල් හදලා මෙහෙම කරලා අර දුගස්සට රිග්ගන මම මාර කට්ටක් කෑවනේ. ඔව් ඒක තමයි. ඒ චරිතට ඊට පස්සේ අවුරුදු දෙකක් ආයේ චොර වෙලා ගියානේ මාව. සරිය අමාරු ඊට පස්සේ ලකා කතා කරලා කිව්වා මේ ඔය අක්කේ කොකා කෝලා බෝතලයක් වගේ ඉන්න ඕනි කියලා මාස එකමාර කී විතර. ඒක තමයි ක්‍රයිටීරියා එක මුලින්ම. අක්කේ දැන් මේ චරිතේ මෙගා එකක් වගේ. කොකා කෝලා බෝතලයක් වගේ තමයි. ඔයා ඉන්න ඕක තමයි චරිත ගැන දුන්න විස්තරේ. අන්තිමට මෙගා එකක් වුණා. එහෙමද? ඔයා කියනවා මට මේකෙන් යටට යන්න බැරි වුණා. කොකා කෝලා වෙන්න බැරි වුණා. බැරි වුණා. ඔයා තමයි එහෙම කියන්නේ හැබැයි ඔයා තාම ඉතින් ඔයා try කරත් නැතත් ඉතින් කොකා කෝලා බෝතලේ තමයි. අන්න ලැජ්ජා හිතුණා පොඩ්ඩක්. බයයි මේ මේ නෑ ඇත්තට දැන් ඔයා 2019 ඔයාගේ අවුරුදු දෙකක් වට ඉන්න ඕන. ඔයාගේ සීන්ස් පටන් ගන්න. හැබැයි මුලින්ම දැන් 2019 ෂූට් කරන්න පටන් ගත්තනේ. ඒක අපිට නැවතුනේ හිතපු නැති විදිහටනේ. ඔව් එතකොට මගේ කෑල්ල තමයි ඉතුරුනේ නේ කොළඹ. නෑ මුලින්ම කතා කරේ කොහොමද? කොයි කාලේ 2019 පටන් ගන්නවා කියන්නේ? ඕගලන් කොහොම හරි මට අවුරුද්ද මතක නෑ. ලකා හරි මේක ගැන කිව්වා මෙහෙම චිත්‍රපටයක් කරන්න ඕන. මේකලා විස්තරේ කිව්වා. අක්කොළඹ අක්කා කෙනෙක් කිව්වා. කොහොම ඒක ගැන කිව්වා. ඊට පස්සේ දැන් මට අද ඉන්න කට්ටිය කිව්වා මට ඉතින් පොඩි ජොලියක් ආවද. ඊට ලකා ගැන තියෙන මේ රූපය සහ අපි කැමති වුණ එක තැනක් තියෙනවානේ මම යාට. ඉතින් එහෙම ඒගොල්ලත් එක්ක ඉන්නත් කැමති වුණා. ඒ නිසා තමයි අච්චර මහන්සියලා. හරි දැන් ලකාගේ අර කැමති වුණ තැන මොකද්ද? එයාගේ අර කූඹියෝ. ඒක තමයි නේ. ඒකත් මම අහම්බෙන් බැලුවේ ඇත්තටම. ඒ කියන්නේ මම මෙයා එච්චර මම ඉතින් අර ඊ සමාජෙ එච්චර හිටියේ නිසා එක දවසක් දැකලා තමයි මට නිකන් ටක් ගාලා දුන්නා මේක බලන්න ඕනේ වගේ එකකින් අහම්බෙන් උනේ. මට මේ ඔයාට කොහොමද කතා කරේ? ඕ දැන් කෝල් එකේ එන්නත් කලින් දැන් කූඹියෝ උනේ ගැහුවනේ ඔක්කොටම. ඊට පස්සේ එක දිගට මුළු සීසන් එකම බලලා ඒකට ෆුල් වහ වැටලා හිටියා. ඉතින් අනේ ඇයි අපි නැත්තේ මේකේ වගේ එකක්. එහෙම එකක් ආවා. ඊට පස්සේ මේ ප්‍රිමාල්ගේ උදාරගේ ස්ටුඩියෝ එකට ගියා වෙන වැඩකට. වෙන වැඩකට ගිහිල්ලා ඒ වැඩේ ඉවර වෙලා ඉද්දි මොකක් හරි ෆිල්ම් එකක ස්ක්‍රිප්ට් එකක් ඩිස්කස් කරන්න ගියා. ඒ ඉවරලා ඉද්දි එලේට ඇවිල්ලා මේ ෆ්‍රෙෂ් එයාර් ටිකක් ගන්න ආවා එලේට අපි මේ වාතාශ්‍රය ටිකක් ගන්න මේ තේ එකක් බිබී ඉන්න ගමන් උදාර මට ඉන්ට්‍රොඩියුස් කරනවා මේ ලකා කියලා මේ අර කූඹියෝ ඩිරෙක්ට් කරපේක මම අටේ කොහොමද කියලා කතා කරා. මෙයා ඉතින් හරිම අර නිහතමානී විදියට අර නිකන් කූඹියෝ ඩිරෙක්ට් එකම අපි හිතන්නේ වෙන එකක් නේ. මෙයා ඉලා කොහොමද කියලා කතා කරලා එච්චරයි. ඉතින් එතන කතා කරා මට නිකන් අඩිය මාරයිනේ පොර කියලා මාත් පොඩ්ඩක් දුන්නා. ඉතින් අර මාව ගන්න වගේ ඕ එහෙමනේ අර නිකන් අර මමත් අර මගේ තියෙන හොඳම විදියට හැසිරුණා එතන. නිකන් එයාට ආස හිතෙන්න වගේ එකක් කියලා. මේ ඒක මට මතක නෑ ඔයාගේ නම මොකද්ද ඒ කැරක්ටර් එකේ? මොකද? මොකේද මේ? මේ බඩේ මේ බඩේ. අක්කේ කැත වැඩ කරන්න එපා. නෑ මට මේ මොකක්ද අනේ ඉන්න. දික්කොය මල්ලි කිව්වා. ඔව්
ඔව්. දික්කෝ ෆිනෑන්ස් නේ. දික්කොය ෆිනෑන්ස්. හරි, ඔව් හරි, ඉතින් අනේ දික්කොය. මන් දන්නේ. ඔයා නොකියපු නමක් නැහැ ඉතින් ඒකේ මට. ඔව්. පොඩි ටිකක් ඇන්ජලෝ කිව්වා, ආන්ජලෝ කිව්වා, දික්කොය මල්ලි කිව්වා. ඒ අක්කා පොඩ්ඩක් පොඩි කට්ටියටනේ කැමතිත් ඒකයි. එහෙමද? ඒ අක්කද මේ ඒ අක්කා. ඒ අක්කා. පැහැදිලි මේ කරගන්න අක්කා ඕනේ. නෙමෙයි. ඔව්, ඔව්, ඒ අක්කා කැමති පොඩි ටිකක් උසාර එහෙම පොඩි පොඩි එහෙම අයට කැමති ආ. ඒ කැමති කිව්වට මේ ඒක එහෙමම නෙමෙයි. ඒවල ලකා එච්චර chance එකක් දුන්නේ නැහැ ඒකට. chance එකක් දුන්නේ නැහැ. අතන ඉතින් අර ලකාව එදා හම්බුනායින් පස්සේ මං ඉතින් එතනින් පස්සේ හිතුවේ නෑ. හැබැයි ඊට පස්සේ කෝල් එක ආවා. කෝල් එක ඇවිල්ලා මේ වැඩක් කරනවා. මේ හම්බෙලා කතා කරමු කියලා වගේ එකක්. ඉතින් එතකොට අර දැන් ඔයා කිව්වා වගේ අර ලකාට අපි තිබිච්ච රිස්පෙක්ට් එකයි අර ඇත්තක වැඩ කරන තියෙන ආසාව නිසා වෙන මොකුත් අහන්න නැතුව හා කියන ලෙවල් එකේ හිටියේ. ඔව් මාත් ඒක තමයි. ඔව්. ඊට පස්සේ හැබැයි කිව්වම ඇහුවේ නෑනේ. ඔව් මොකුත් ඇහුවේ නෑ. ඔව් ඇහුවේ නෑ කිව්වොත්. කිව්වා හැබැයි අර වැඩේ ගැන කිව්වම ටිකක් බය හිතුණා. ඒ කියන්නේ යා මේ මුලින්ම පටන් ගද්දිම කෙලින්ම කැරක්ටර් එකේ හිස්ටරි එකක් දීලා තමයි පටන් ගත්තේ. නිකන් කියලාත් නෙමෙයි කෙලින්ම printed එකක් දුන්නා. මෙන්න මේ කැරක්ටර් එකේ ජීවිතේ මේක තමයි කලින් ජීවිතේ. පොඩි කාලේ ඉඳන් මෙයාගේ හිස්ටරි එක දුන්න කැරක්ටර් එක දාන්න කියලා. ඔව්. එයා ඉතිහාසයකුත් හිතලා තමයි කැරක්ටර් සඳුන්වලා දෙන්න. හරි හරි. ඒක කියන්න කලින් මගේ ජීවිතය ගැන ඇහුවා. නිකන් වෙනම chat එකක් ගියා පොඩි කාලේ ඉඳන් මගේ ජීවිතය ගැන. ඔච්චරයි. එච්චරයි. ඒ කියන්නේ ආන්ජලෝයි කැරක්ටර් එකනේ මම කරන්නේ මේකේ. දික්කොය මල්ලි. හරි. ඒ කැරක්ටර් ගැන කියන කලින් මගේ ජීවිතය ගැන ඇහුවා. ඊට පස්සේ එයාගේ ජීවිතය ගැන කිව්වා. ඕක තමයි අපේ මුල්ම chat එක. තේරුණා. ඊට පස්සේ තමයි කිව්වේ මෙන්න මෙහෙම එකක් තියෙන්නේ. ඔයාගේ මේ කැරක්ටර් එකෙන් අවශ්‍ය කරන දේවල් ටිකක් කිව්වා. මං කොයිද ඕව මට නෑනේ. කියලා. අනේ දැන් කියනකො අර ඕගොල්ලෝ අර ඉස්සල්ලාම අපේ දැන් මාව හම්බ වෙන දැන අර ඔක්කොම අර ගමේ අපතියෝ ටික ඇවිල්ලා මෙහෙම ඉන්නවනේ මෙහෙම. ඒ ටික හිතන්න. ඒකට අපි අවුරුදු කීයක් බලන් හිටියද මම කියන්නේ ඇත්තටම. දැන් මේක ඇත්තටම අපි 2019 භාගයක් ෂූට් කරලා ඔයා කිව්වා ඔයාට ඉන්න උනානේ. ඒ කියන්නේ ඔයාට විතර නෙමෙයි අපි හැමෝටම දැන් 2019 කළ ෂූට් කළා. එතන නැවතුනාම අවුරුදු 2කින් පස්සේ 3කින් පස්සේ වීඩියෝත් ඉවර වෙලා වගේ නේද? අවුරුදු 3කින් පස්සේ ආයෙ ෂූට් කරද්දී අපි ආයෙ අර ෆිසිකල් ලෙවල් එකට එන්න ඕනේ. ඔව් ඇත්ත. ඉතින් පොඩ්ඩක්වත් වෙනසක් වෙන්න බෑනේ. ඉතින් කට්ටිය මේ ලෙවල් එකට ආවා. ඔයාට ඉතින් මේ වෙලා ඇවිල්ලා ආයෙත් ඔයාට වෙච්ච වැඩේ අපිටත් උනා ඉතින්. කොහොම හරි දැන් අපි ඒක දැන් මේ කැරක්ටර් එකත් අපේ ඔළුවේ මැවෙනවානේ. දැන් ස්ක්‍රිප්ට් එක ඇතුළේ අපි කැරක්ටර්ස් විදිහට ජීවත් වෙද්දී අපිට මැවෙනවා මේ මැඩම් ගේ චරිතය. මමත් බලන් ඉන්නවා මැඩම්. දැන් ඔයා ගැනත් අපි දන්නවා ඔයව ගත්තේ හේතුවයි ඔක්කොම. දිල්ලහනි අක්කයි මේකේ ඉන්නේ. මේ දිල්ලහනි අක්කා මැඩම් වුණාම මෙන්න මේක තමයි රූපේ. මේ සීන් එක මෙහෙමයි වෙන්නේ. ලකා අපිට ඩිස්ක්‍රයිබ් කරා මුලින්ම ඕක. හරි? දැන් ෆිල්ම් එක බලද්දි තේරෙයි මම වැඩි කියන්නේ මෙන්න මේ මැඩම් කෙනෙක් අඩි පෙලක් බැහැගෙන එනවා. මැඩම් කෙනෙක් කියලාත් නෙමෙයි කිව්වේ දිල්හානි අක්කා අඩි පෙලක් බැහැගෙන එනවා කියලා අපිට රූපයක් මැව්වා. දැන් ඕක අපි බලන්න අපිත් එක්සයිට්මන්ට් එකේ හිටියේ. දැන් මම කැරක්ටර් එක ඇතුලේ ඉද්දිත් දැන් ඒකත් එද්දි දැන් අපි රඟපාන්න බෑ. රඟපාන්න නැතුව රඟපාන්න ඕනෙත් නෑ. ඔයා බැහැගෙන ඉද්දි කට්ටියම නිකන් බලන්නකො මේ මට ඒක ස්පොයිල් වෙන්නේ නැහැ කිව්වට. මැඩම් බැහැගෙන එද්දි රඟපාන්න දෙයක් තිබුණේ නැහැ. දැන් ඔයා ඉතින් ආයෙ ලැජ්ජ වෙන්න එපා. නෑ ලැජ්ජ නෑ. ඔව්. බැහැගෙන ඉද්දිට අර තිබිච්ච ලුක් එක ඒක ඉතින් අමාරු වුණේ නැහැ රඟපාන්න. මට මැවිලා පේන්නේ සරත් කොතාගේ මූණ. හරි අන්තසරද පවුනේද? අපිටත් පව් ඉතින්. නෑ ඇත්තට මේක ඒ සීන් එක අපිට පෙවුනේ ස්ලෝ මෝෂන් එකේ. ඇවිදගෙන එක. ඒක තමයිනේ. ඔව්. දැන් එතකොට දැන් ඔයාට කතා කරපුවම ඔක්කේ දැන් ඔයාගේ තිබ්බෙත් අර ගෙලිම ලකා කියන ඕන දෙයක් වගේ සීන් එකක්ද නැත්නම් ඊට පස්සේ කැරක්ටර් එක ගැන කොහොමද මොනවද හිතනවා? නෑ ලකා දැන් ඒකේ මං දැන් අඳින විදිය කිව්වා. හැබැයි ඒකේ දැන් යම්සි නිදහස් විදියකට මං ඉඳ ගන්න හැටිත් ඒ කියන්නේ නිදහස්නේ මට හිතෙන විදියට ඉඳගත්තා. හැබැයි ලකා කිසි දවසක මට කිව්වේ නෑනේ ඔයා මෙහෙම ඉඳ ගන්න ඕනේ මෙහෙම වෙන්න කියලා. හැබැයි මමනේ එතනට ගියේ. ඉතින් එහෙම යා එහෙම නීතියක් දාලා එහෙම කිව්වේ නෑ. විදිය කිව්වම මට දැනෙන දේ තමයි එහෙම ඉන්නවා ඇති යා එහෙම කියලා. ඒක තමයි යාගේ ඇට්‍රැක්ෂන් එක වෙන්න ඇතිනේ නේ. ඒ කියන්නේ එහෙම යාගේ විදිය එක නම් යා සියලු දෙනාම අල්ලගෙන ඉන්නේ එහෙමනම් නිකන් මේ සිල්රෙද්දක් පොරවන් ඉඳලා හරියන්නේ නැහැ. දැන් ෆිල්ම් එකේ මැඩම් උයි අක්කයි අතර අක්කගේ රියල් එක අතර මොකක්ද කොච්චර වෙනසක් තියෙනවද? නෑ ඇත්තටම අහන්නේ. මගේද? ඔව්. මගේ එහෙම
මං ඉතින් එහෙම මේ අර නෑ එයා කරන දේවල් නෙවෙයි මං අහන්නේ. ඔව්. එයා කරන දේවල් එයා ඒ ෆිල්ම් එකේ එයාගේ ප්‍රොෆෙෂන් එක එයාගේ චරිතේ නෙමෙයි මං අහන්නේ. මං හිතනවා මං මල්ලි මනුස්සෙක් වගේ කියන්නේ. මනුස්සෙක් වගේදී මං හරි එහෙම හරි ෆ්‍රී කෙනෙක්නේ. මං ඔහේ ඉන්න ඔහේ කියනවා ඔය හිතුනුත් hinaන ඕන එකක් කියනවා ඕන කෙනෙක් එක්ක එකම විදියට හැසිරෙනවා. එහෙම ඒ ටික ඒකේ තියෙනවා. මම දැන් ලකා මාව ගන්නත් ඇත්තේ ඔය මගේ පිස්සු ගෑලි ටිකටත් වෙන්න ඇති. ඒ ටික එහෙම තියෙනවා පොඩි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඕන කෙනෙක් ඉස්සරහා uncomfortable වෙන්නේ නැති අර දැක්කම ඉන්ටිමිඩේට් වෙන්නේ නැති බය නැති ඒක මගේ ලයිෆ් එකේම නැහැ. ඒක තමයි. ඒක ජනාධිපති කියත් මං එහෙම බය නැහැ. බය නැහැ කියන්නේ මට එහෙම නැහැ. එහෙම ඕනේ නැහැ. ඉතින් මම නිදහස් නම් කවුරුත් ළඟ ඒව නැහැ මගේ කොහොමද. ඒ අර තමන් ගැන තියෙන මේ ආත්ම විශ්වාසී සීන් එකත් එක්කනේ ඒක එන්නේත් නේ. බය නැහැ. එහෙම නැහැ බය නැහැ. මං හිතන්නේ ඒක මං ආදරේ ඔක්කොටම බට් බය නැහැ. ඔයාට මං හරි ආදරේ. නමුත් ඔයාට මං බය නැහැ. ඔයයි මොකද්ද කියන්නේ? ඔයයි බයද කාට හරි? ඔයා බය වෙලා හිටියද? හොඳ ප්‍රශ්නයක්. බයද? එහෙම මෙහෙමයි. දැන් ගොඩක් වෙලාවට නෑ. දැන් මං හිතන්නේ මේ කියන්නේ පර්සනැලිටි එකට මමත් සාමාන්‍යයෙන් ඉන්සිකියුර් නෑ මිනිස්සු බය නෑ. හැබැයි සමහර සිටුේෂන්ස් තියෙනවා නම් අපි අන්කම්ෆර්ටබල් වෙනවා. ඒ වගේ තැනකට ගියාම ටිකක් එනවා ඒක. දැන් අර මං කියන්නේ දැන් මැඩම්ගේ චරිතය මං කියන්නේ ඔයයි අතර තියෙන සිමිලැරිටි එක තමයි ඒක. ඒක ඉතින් අර මේ අනිත් කැල තමයි මේ ඔයාගේ රූපය පාවිච්චි කරලා ඔයා මිනිස්සුන්ව තමන්ට ඕන විදිහට හසුරවනවද ඇත්ත ජීවිතේ? නෑ. නෑනේ. නෑ. ඒක වෙන්නේ නෑ. ඒක අරයා ලස්සනටම කරනවා. මං එහෙම ලස්සනට මේ එහෙම ඇඳගෙන ඉන්නේ නෑනේ මම. අඳින්න ඕනේ නෑ ඉතින්. නෑ මං කියන්නේ රූපය ඉතින් ඒක එක්කෙනා යා ලස්සන ඇඳලා මෙහෙම දාලා මෙහෙම වෙලා ඉන්නවනේ මගේ ලයිෆ් එකේ කවුරු හරි මට අහුවුනොත් මම ඉන්න සාමාන්‍ය විදියට තමයි අහුවෙන්නේ. අර ඇඳගත්තු කෙනෙකුට අහුවෙන්නේ. මට මතක් වෙන්නේ මේ අර අන්තිම කාලේ මතකද මේ දර්ශන්ගේ ඒවා ටික මතකද අර බිල්ඩිමේ වැටෙන ඒවා ටික. මං හිතන්නේ ඒ කාලේ චුට්ටක් මං හිතන්නේ ලෙඩයි වෙන්න ඕනේ. මට මතකයක් තියෙනවා මේ දර්ශන එදා දවසේ මෙහෙම හැම වෙලේම මෙහෙම බිත්තියට හේතු වෙලා මෙහෙම ඉන්නවා. හරිද? එහෙමම ඉන්නවා. මට අවුල් වෙන්ද වගේ නේ මම ලකා ගිහම ලකා මොකද ලකා අර දර්ශන්ට වෙලා තියෙන මේ කොච්චර හරි නිදි වගේ කියලා. ලකා කිව්වා නෑ අක්කේ අද මරණ සීන් එකනේ උක මූඩ් එකේ කිව්වා. ඒ ෆොටෝ එකකුත් තියෙනවා මං ගාමේ බිත්තියට හේතුලා මෙහෙම නිදි. ඒක දැන් සෑඩ් ස්ටෝරි එකකට තියෙන්නේ. සෑඩ් ස්ටෝරි වගේනේ. ඔව් ඉතින් ඒක ඉතින් අපිට විතරක් නෙමෙයි ඉන්ඩස්ට්‍රි එකටම ඒක. අයියෝ ඒක නම් කතා කරන්න තමයි ඉගෙන මේ අක්කා ලකාගෙන දැන් මේ ෆිල්ම් එකට සම්බන්ධ වුණාට පස්සේ මුලින්ම තිබිච්ච තියෙන්න තියෙන බලාපොරොත්තු මෙයත් එක්ක මෙහෙම වැඩ කළා නෑනේ. ඒකයි වගේ කාස්ට් එකක් ගැනත් වාට ආසයි තුනා කියලා. එතකොට ෆිල්ම් එක කරන ගමන් සහ ඊට පස්සේ හිතපු දේවල් එක්ක කොච්චර ටැලි වුණාද ඒක? වගේ තිබිච්ච බලාපොරොත්තු. දැන් මම අරකින් දැකලා තිබ්බා මෙයා මේ වගේ මහන්සි වෙනවා ඇති මෙයා මේවට මෙහෙම වේසනවා ඇති මෙයා මේව ගොඩනගන්න මෙහෙම වෙනවා ඇති කියලා කෙනෙක් මම දැකලා තිබ්බානේ අතට යාගේ නිර්මාණයකින් මම එයාව දැකලා තියෙනවා. ඒතකොට මේකේ තිබ්බේ එතනින් එහාට ඇඩ්වාන්ස් වෙච්ච එක්කෙනෙක් හිටියේ. ඒක අමුතුවෙන් මම ලකා වඳුර ගන්න එතනම ඕන උනේත් නෑ මට දැන් ඒ ගොඩේ ඇතුලේ මම දැනගත්තා මෙයාගේ මේ තලය තව ඉහළට ගිහිල්ලා මේ විදියට මෙයා වැඩ කරයි කියන එකේ හිටියා. මමත් ඉතින් හිතයි මොනවා කරත් කමන්නේ චූට්ටක් රෑ වෙනකම් වැඩ කරන්නේ නැත්නම් ඒ ඇති ලකාබින් පස්සේවත් වැඩි රෑ වැඩ කරන්නේ වල්ලි අර පොඩ්ඩක් නෑ ඒකත් මගේ දැක්ක එක තමයි එක දවසයිද කොහෙද දුරේ ඔය එහෙම එකක් වුණා සාමාන්‍යයෙන් මම මේ මීටේ චොර වෙලා මේ අර කොහොම මොනවා කරත් කමන්නේ මැත්ත කර ගන්න ඕනේ කියලා ඒක උඩේ අර ගෙදර 2 days නේ අපිට තිබුණේ මතකයි අර ගත්ත ගෙදර ඒකෙන් තමයි යාට පොඩක් එහෙමුනේ නමුත් අර අපිට හම්බ වෙනවා නම් දැන් ඒ ලකා වගේ අයත් එක්ක නිකන් මේ හරි දවසට සීන් දෙකක් වගේ කරලයි මම හැමදාම සීන දකින්නවා එහෙම සිනමාවක ඉන්න මල්ලි හොද වාසරක් දේව සීන් දවසට දෙකක් විතර කරලා ඉතුරු ටික නිකන් විවේකයෙන් අපි නිකන් දඟලලා එහෙම කරලා ඉන්න ඒ ෆ්‍රීඩම් එක ඒ පරාසයන් එන හැටි ඒක මගේ අපි ලකා ආයි කරනකොට එහෙම කරයිද ඔයා හිතන්නේ
කරයි නේද? අපි මේ කියන නිසා. ඔව් නේ ලකා කරයි එහෙම මට ලෙස්ටර් අංකල් එහෙමලු කරන් සීන් දෙකක් කරලා නිකන් ඉන්නවා. ඔව් මේ සිප්පි කට්ටේ සල්ලි තමයි ප්‍රශ්නේ. නේද සිප්පි කට්ටේ මේක දැන් මේක දැන් මේක එනවනේ මේක එනවනේ දැන් මේක ආවෙන් පස්සේ ඉතින් මේ වගේ ගත්තොත් ෂුවර් එකට අනිත් එකේ අපි මේ කියන විදිහට මෙයා කරයි. අපිව ගයිද? විකිනේ අප්‍රේල් මාසේ. අපිව ගයිද? අපි මේ දැන් කතා කරන්නේ ඔක්කොම තුබිදුව නම් ඕකට ජැක් එක ගන්නවා. තුබිදුවලා ඕකේ නැති වෙන්නේම නෑ. ෂුවර් එකට කලලියමක් දාගනි අපි නම් නැති වෙයි. එහෙම ෂුවර් එක දාගන්න ඕන දාගන්න එපා මේකටත්. කලනවයි කලනියවයි නේ. නෝනවයි. එහෙම එකක් නෑ. තුමින්දු වෙන මන් දන්නේ නෑ. මිනිහා මොකක් හරි ජැක් එකක් ගහගෙන මට හිතෙනවා මේ දෙන්න මොකක් හරි පරණ කෝන්තරයක් නෑ. පරණ සම්බන්ධයක් සංසාරගත එකක් වගේ. මේ දෙන්න නිකන් එකටම වගේ යනවා වගේ එකක්. එහෙම ගතිය වගේ. ඔය පුළුවන් තරම් ඉක්මනට කපලා දාන්න ඕක. අද කියන දේවල් අනුව තමයි අපි දැන් හොඳ හැම වෙලේම නිකන් ෂේප් එකේ ලකාට ආදරේ වගේ කතා කරනවා. ආදරේ වගේ කතා කරනවා. ඔව්. ඔව් රංගපාන පුළුවන් නැත්නම් වෙන්නේ. නෑ ඉතින් මේක විකුණුනාම හරි. මේක විකුණුනාම ඊළඟ එකෙත් නේ. ඊළඟ එකේ දවසට සීන් දෙකක් කරලා ඊට පස්සේ හවස ක්‍රිකට් ගහන්න වගේ එහෙම දීලා අපිට නිකන් අර කට්ටිය එහෙම හොඳයි නේ. ටිකක් නුවරඑළිය වගේ පැත්තක. ඔව් ලොකේෂන් උත් අපි තීරණය කරන්න නේ. අක්කා ට්‍රිප් එකක් යන්න කැමති පැතිවල තමයි ලකා ඊට පස්සේ ස්ක්‍රිප්ට් එක ලියන්න ඕනේ. කතාලා ගොළුවට එන්න මෙපා. හොඳ සැප පහසු සීතලේ ඉන්න ලස්සන කතා ලකාට මින් පස්සේ එන්න ඕනේ ඔළුවට. අක්කාව මැවෙන්නත් ඕනේ ඒ කතාව. ඔව් මැවෙන්න ඕනේ. ඔයා මැවෙන්න ඕනේ. ඇන්ජි මැවෙන්න ඕනේ. නේ? දැන් ඔයාම කියන ඉතින් මං කිව්ව වැඩිද කොහෙද? දැන් අර ඔයා කිව්වේ මුලින්ම අපි දැන් එක මේ අත්ක වැඩ ගන්න ආසකමයි ඊට පස්සේ කාස්ට් එක මේ ඒකනේ ආසම මගේ කොටස ඒ හිටපු කට්ටිය සරත් ප්‍රියන්ත සිරිකුමාර තුමින්දු දොඩාන්තැන්න ඇන්ජි එතකොට වසන්ත මොරගොඩ එතකොට නිරෝෂන් අම්මා හරිලා. ඒතකොට අර සුද්දෝ ටික සුද්දෝ වගේ හිටිය කට්ටිය නෑ ඒගොල්ලෝගේ නම් මතක නෑ මට. තව සුද්දෝ ටික හරි අමාරුවෙන් ඩීල් කරේ. එතකොට තව කවුද අපේ හිටියේ? එතකොට අපේ ටීම් එකේ මගේ ලව් එක ඔයාට කලින් ලව් එක ඔයාට ජනිතා අනේ ඔව්. එතකොට උදයන්ති ගැන මං කිව්වනේ. ඒ සෙට් එක කොහමද දැන්? එතකොට අර පූසා කළු පාට පූසත් චරිතයක් කරන්නේ. පූසත් චරිතයක් නේ. ඉතින් ඒක මට ඉතින් මේකේ තිබිච්ච මැජික් කෑලි තමයි ඉතින් ඇත්තටම ඔය කාස්ට් එකත් එක්ක වැඩ කරන එක. ඔව් ඒකේ තිබ්බමල්ලි කාස්ට් එකේ ඔය ඒගොල්ලන්ගේ තියෙන යුනික් ගතියනේ මේකේ තියෙන්නේ ඔක්කොලාගෙම තියෙන ඒගොල්ලන්ගේ චරිතවල තියෙන යුනික්නස් තමයි මේ ලකා මේව කරලා බෙල්ල කරලා ඔක්කොම අරගෙන තියෙන. ඉතින් හරි ඒ කාස්ට් එක තමයි ඉතින් වැලියබල් නේ. ඔය අපේ ටීම් එක ඉතින් කැමරාව ඉඳලා ඔක්කොම ගත්තා උදාර ළඟ ඉඳලා ගත්තා මොනවද දෙයක්ද දුන්නේ ඉතින් මොනවද දෙයක්ද මේකේ තවත් දැන් ටීම් එක කිව්වා දැන් කැමරා කියද්දි දැන් මුලින්ම අපේ හිටියේ මේ කාලිංග දේශප්‍රියනේ පළවෙනි එයා DOP හැබැයි ෆස්ට් ෂූට් එකට මට අහුුන්නේ නැහැ කාලේ දෙවෙනි කොටසේ කොලම්බෝ එකේ ආවේ දිමුතු කාලිංග ඒ දෙන්නගේ ස්ටයිල්ස් දෙක ගහන්න සෙට් වුණා ඒ කියන්නේ මේ ඕක දැන් මේ මල්ලි ඕක දැන් මං අර මගේ පුතා බල්බලා කියන අර අම්මා අර ලයිට් සිස්ටම් එකේ අම්මගේ කොටසට එන ලයිට් සිස්ටම් එක වෙනස් කිව්වනේ. දැන් එයා දන්නේ නැහනේ මේ දෙන්නෙක් මෙහෙම වුණා කියලා. ඒ කියන එයා කියන ඒ බ්‍රයිට්නස් එක හොඳයි කියලා දැන් මේක. නෑ ඒක තමයි ඒක අක්කේ ඉතින් ඒ ෆිල්ම් එකේ කැලලක් නේක. ගමේ ඉඳන් ඉන වයිබ් එකයි ඒ තියෙන ට්‍රීට්මන්ට් එකයි නෙමේ කොළඹ දීලා තියෙන්නේ. ඒකේ වෙනස ඒ කියන්නේ පිටස්සරයට දැන්ලා තියෙනවා ඒක. ඒක එහෙමයි. මට මේ කාස්ට් එක කියද ප්‍රියන්ත සිරිකුමාර අයියා ප්‍රියාට ඉතාම ප්‍රියන්ත සිරිකුමාර අයියා කියන්නේ ඉතින් ලංකාවේ නම්බර් 1 හරි 1.5 හරි වගේ ඉන්න කෙනෙක්. ඉතින් එයාගේ හැම දෙයක්ම එළියට ගන්නවා. එයාගේ පෙනුමෙම තියෙනවා. ඉතින් ඔයා හරි පොඩ්ඩක් ඉන්න මං අර කිවර නෑ. ඔයා පයින්නවනේ මැදට. හරි සිරියා අයියා ප්‍රියන්ත සිරිකුමාර තමයි මේකේ සිඩ්නි අයියාගේ චරිතය කරන්නේ. ඒක ඉතින් ඒක ඇත්තටම දැන් අපි ඕකේ දැන් අක්කේ හිටියේ ටීම් එකක් නේ මේ ගමේ සෙට් එක ටීම් එකක් ප්‍රියන්ත සිරිකුමාර සිඩ්නි ඊට පස්සේ සරත් අය නිමල මාමා ඊට පස්සේ මේ චින්තා තමයි අංජන කරන්නේ ඒකත් එක්ක මම ඉන්නවා ඇන්ජලෝ අනිත් එක්කෙනා තුමින්දු ඉන්නවා සයිඩ් එකේ අර අපි ඇතර තිබිච්ච මේ බොන්ඩ් එක ඒක මම හිතන්නේ නැචරලි
ඒ අපි එළියේ ඉන්න විදිහයි ඇතුලේ ඉන්න විදිහයි ඒක එකක් වුණා. ගොඩන එක විදියටම ගොඩනැගිලා. ඔව් දැන් සරත් අයියට අපේ තියෙන රිස්පෙක්ට් එක ෆැමිලි වගේ තිබ්බා ඒක. සරත් අයියට තිබිච්ච රිස්පෙක්ට් එක ඒකේ ඉන්න කැරක්ටර් එක නිමලි මාමා ඒකේ හැමම තිබ්බා. ප්‍රියන්ත සිරිකුමාරයාට තියෙන රිස්පෙක්ට් එක සිඩ්නි එයා තමයි ලීඩර්. එයා තමයි මොලේ. එයා කරන හැම දෙයක්ම ඒ රියැලිටි එකක් වගේ තමයි ඇතුලේ තිබ්බේ ඒක. අනිත් එක ප්‍රියන්ත අයියාගේ ටැලන්ට්ස් හැම එකක්ම ලංකාව දැකලා තිබුණේ නැහැ මං කියන්නේ. ලංකාව ගේනකම් මේකේ ඉතින් ඒ මුළු රේන්ජ් එකම තියෙනවා. එයාට ඉතාම වටිනා අවස්ථාවක්. හරිම හැමෝටම මේ ලැබිලා තියෙන ටික ඉතා හොඳයි. ඉතින් මොනවා හරි තියෙනවා ඒවයි. මේකේ අනිත් එක තමයි දැන් මම ආසයෙන් වැඩ කරන්න හිටියනේ. මේ අධ්‍යක්ෂකතුමා සහ මේ ටීම් එකත් එක්ක මම දැක්ක ලොකුම දේ තමයි උදේ වෙනකන් වැඩ කරපු දවසක් ගැන කිව්වනේ. මට තියෙන්නේ මේ අර මේ ඇති කියලා කියන ඩිරෙක්ටර්ස් තමයි වැඩිපුර ඉන්නේ. දැන් ඒක වෙනවනේ. දැන් AD ඇවිල්ලා කිව්වත් දැන් වෙලා නැහැ අපිට මේ කරන්න ඕන අර සීන් එක ගන්න බෑ කියලා මෙයාට කමන්නේ එකක් නැහැ. ගන්න බැරිද? කමන්නේ. නවත්තමු. ගන්න පුළුවන් නම් ගන්න පුළුවන් වෙන දවසේ ආයෙ ගන්නවා ඒක. නවත්තන්නේ ඉවර නැති වෙන්නේ නැති වෙන්නේ දැන් හරි ඉක්මනට රෝල් කරලා හරි සීන් එක ගොඩ දාගෙන මෙහෙම කරලා අර ඔතාගෙන එහෙම යන්නේ නැහැ කවදාවත්. එයාට ඕනේ කෙනකන් එයා පර්ෆෙක්ෂන් කියන එක. පර්ෆෙක්ෂන් yes. ඕක තමයි මම ලොකුවටම දැක්කේ මේකේ ඩිරෙක්ටර් මහත්මයාගේ ලකාගේ. ඒක තමයි ඕන කට්ටක් කාගෙන වැඩක් කරන්න තියෙන ආසාව. නැත්නම් අපි එපා වෙනවා කි ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන්න ගියාම. ඒකම තමයි මේක පොඩක් කල්යන්න අරව මේවට හේතු වෙන්නේත් මල්ලි. දැන් ඔය පර්ෆෙක්ෂන් එකට ගියාම ඉතින් යාට එන මේ පහසුකම් එක්ක ඉතින් යා නවත්තනවා එතනදි. ඉතින් ඒක ඒ විදිහට මෙනකන් ආයි යා කරන්නේ නැති එකක් යාගේ තියනවනේ. යාගේ පොඩ මුරණ්ඩුයිනේ. වෙන දැන් ආපු ප්‍රශ්නත් එක්කනේ 2019 ආපු ලොකු ප්‍රශ්නේ නිසා තමයි මෙතන නැවතුනේ. වෙන කෙනෙක් නම් අර තියෙන මොකක් හරි ගැට ගහලා ඉක්මනට ෂූට් කරලා ඉවර කරන්න try කරන ෆිල්ම් අපරාධෙන් පටන් ගත්තා කියලා. මම කියන්නේ ඊළඟ දවසේ හරි ඊළඟ සතියේ හරි ෂූට් කරන්න ඕනේ අපි අද නැවත්තලා. මෙයා අවුරුදු 3ක් හිටියා. අවුරුදු 2-3ක් ඉන්න ඕනේ මෙයාත් එක්ක ගියා. ඉඳලා ඒක කරා කොහමද? ඒක තමයි perfection හොයනවා කියන්නේ. ඒ හොයපු perfection එක ෆිල්ම් එකේ තියෙනවා. ඒක තමයි ඉතින් මේ කාලෙකි තම බලාගෙන ඉන්න ප්‍රොජෙක්ට් එක තමයි මේක. බය නැතුව ආඩම්බරෙන් කියන්න පුළුවන් තියෙනවා ඉන්නවා මේකේ. ඔව් ඉන්නවා කියන එක හරි ආසාවෙන් කියන දෙයක් තමයි. එන ඉතින් ආවට පස්සේ අපි බලමු දැන් මිනිසුත් කියන එක බලන්න ඕන. අපිම කියෝ ඉඳලත් හරියන්නේ නැහැ නේ. මේ හරි තව එකක් තියෙනවා මට වාගේ. දැන් බලන්න අර දැන් ඉන්නවනේ මැඩම්ගේ චරිතේ. ආන්ජලොත් ඉන්නවා දික්කොය මල්ලි. දැන් ඔයා ඒ ෆිල්ම් එක ඇතුලේ ආන්ජලෝ එක්ක තියෙනවා මොකක් හරි ගනුදෙනුවක්. හරි. ඔයා කොච්චර රඟපෑවද එතන? මම රඟපෑවේ නෑ. ඒක තමයි මට තේරුණා. ඔයා දැක්කම මට එහෙම හිතුණා. මට තේරුණා. මට එනර්ජි එක තේරෙනවා මෙතන. ඒ එනර්ජි එක එහෙම නිකන් රඟපාලා ගන්න බෑ. බෑ. ඒක හිතේ හදවතිය සංසාරයෙන් එන්න ඕනේ. එතනින් එන්න ඕනේ. ඔයාට ආවේ හොඳේ. යාක අවුරුදු කීයක් බලන් හිටියද මේක අපි මේ ෂූට් කරපු පටන් ගත්ත කාලේ 2019 ඉඳන් අවුරුදු ගොඩක් බලන් හිටියා. දැන් 2025 ඉන්නේ. අප්‍රේල් 25 අම්මෝ අප්‍රේල් 25 ඒක එනකම් කොච්චර බලන් හිටියද නේ 25 අනිවාර්යෙන් එනවා කියනවනේ. ඔව් 25 ලංකාව පුරාමත් ලෝකයේ රටවල් 15ක පමණත් මේ චිත්‍රපටිය සිංහල චිත්‍රපටියක්. හැබැයි දෙමළෙන් දමිළ භාෂාවෙන් ඩබ් කරලා තියෙනවා. ඉංග්‍රීසි භාෂාවෙන් සබ්ටයිටල් කරලා තියෙනවා. කියන්නේ ගොඩ දෙනෙකුට තේරෙනවා. මම හිතන්නේ පළවෙනි වතාව මම හිතන්නේ දමිළෙනුයි සිංහලෙනුයි ඩබ් කරපු එකක් එකවර රිලීස් වෙන සහ ලෝකයේ රටවල් 15ක පමණ එක දවසේ රිලීස් වෙන මම හිතන්නේ ඒක මාර එක්සයිටිඩ් නේ. අපි හිතුව ෆිල්ම් එකක් වර්ල්ඩ් ප්‍රීමියර් එකක් තියෙනවා කියන්නේ. එකම දවසේ ලංකාවේ ඔක්කොම සර්කිට්ස් වල තියටර්ස් වල රිලීස් වෙනවා. ඒත් එකම රටවල් 15ක කිව්වා. රටවල් 15ක විතර දැනට මේ ඉතින් තව ඉස්සරහට ගොඩක් සිංහලෙන් උයි තමිල් වලින් උයි ඩබ් කරලා තියෙනවා. ඔව් ඉංග්‍රීසියෙන් සබ්ටයිටල්. වර්ල්ඩ් ප්‍රීමියර් 25th April day. ඉවසන්න අමාරුයි. වාලම්පුරි හෙවත් හීන 7:00 හීන 7:25 එනවා. ඉතින් ඉවසන්න තව පොඩ්ඩයි තියෙන්නේ. වර්ල්ඩ් ප්‍රීමියර් එකක් කියද්දිත් මාර එක්සයිට්මන්ට් එකක් එනවා කියලා. ඇත්තමයිනේ. ඔව්. එහෙම එක අපි ඉඳලත් නෑනේ මං මගේ චිත්‍රපටයක් එහෙම වෙලා නෑ. ඔයාගේ වෙලා තියෙනවද? නෑනේ. මේ වගේ ඩීටේල් ෂූට් කරපු මේ වගේ ඩීටේල් හිතපු මේ වගේ රිලීස් එක ගැනයි අපි දැන් ඇත්තටම මම ආසම නැති කතාව සිංහල සිනමාව කියන කතාව. රයිට් ශ්‍රී ලංකන් සිනමා එකට දාද්දි හැමෝම එකතු කරන් දාන්න ඕනි ෆස්ට් ටයිම් තමයි මේ වගේ එකක්. නෑ මං හරි ආසයි දමිළ භාෂාවෙන් ඩබ් කරපු එකට. ඒ කියන්නේ මේ රටේ ඔය දෙක ওই විදියට එකතු වෙන්න ඕනේ මල්ලි. නැත්නම් මේ වෙන් වෙලා අර මිනිසුන්ට තේරෙන්නේ අපිට තේරෙන්නේ
ඕන එකක් එහෙම වෙන්න ඕනේ දාට දින භාෂාවලට මිනිස්සුන්ට පර්ෆෙක්ෂන් නේ හොයන්නේ. ඒ හින්දා හැම දෙයක්ම හැම කොහෙන්වත් එකක් ඉතුරු කරලා නැහැ. 25 එනවා. මුළු රටටම ඔන්න ඔන්න එනවා.